අයිබෝන් සියලු දෙනාටම SM විදු YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට කවදා හරි දවසක ඇඟිල්ලකට කට්ටක් ඇනලා තියෙනවද? එහෙම නැත්නම් කැපිලා සීරිලා තියෙනවද? තැල්මක් ඇති වෙලා තියෙනවද? දත් රිදිලා තියෙනවද? අස්ථි බිඳීමක් වෙලා තියෙනවද? එහෙම වෙලා ඉඳලා කවදා හරි දවසක වේදනාවෙන් ඉඳලා තියෙනවද? ඔව් ගොඩක් දෙනෙක්ගේ පිළිතුර තමයි එහෙම තියෙනවා. ඉතින් අද අපි බලමු ඇයි අපිට රිදෙන්නේ කියලා. මේ රිදෙන එක සම්බන්ධ විද්‍යාව මොන වගේද කියලා අපි හොයලා බලමු. රිදීම කියන්නේ අපේ ශරීරයේ ආරක්ෂා කරන ක්‍රමයක්. ශරීරයට හානි වුණාම ඒ ශරීර කොටසේ ඇති සංවේදී ස්නායු අන්ත වලින් පණිවිඩයක් අරගෙන ඒක මොළයට යනවා. ඉතින් ආපහු මොළය ඇති කරන සංවේදනයට තමයි අපි වේදනාව කියලා කියන්නේ. ඒ කියන්නේ රිදීම ඇති කරන්නේ මොළය. මොළේ කොහෙද ඇති වෙන්නේ? අපි බලමු. තැලමස මගින් අපිට රිදෙන කියන සංඥාව අරගන්න. ඊට පස්සේ කෝටෙක්ස් එක කියන්නේ බාහිකය. ඒකෙන් අඳුර ගන්නවා අපේ රිදෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ තව තියෙනවා ලිම්බික් පද්ධතිය කියලා එකක්. ඒකෙන් තමයි වේදනාවේ ප්‍රමාණය තීරණය කරන්නේ. පොඩි වේදනාවක්ද පොඩ්ඩක් රිද්දන්න ඕනද? ගොඩක් රිද්දන්න ඕනද කියලා. ඉතින් රිදෙන එකත් කොටස් කීපයකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි කියන්නේ පොඩි හරි ඊටාම දැඩි වේදනාවක් හරි කෙටි කාලයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි ඇඟිල්ලක් කැපෙනවා, දතක් රිදෙනවා, ඒ වගේ දෙයක්. අනෙක් එක තමයි දිගු කාලීන රිදීමක් ඇති වෙන්න පුළුවන්. මේකත් ඊටාම වැඩි වශයෙන් ඇති වෙන්නත් පුළුවන්, පොඩ්ඩක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක වැඩි කාලයක් තියෙන්න පුළුවන්. රිදෙන එක නවත්තන්න පුළුවන්ද? ඔව්, රිදෙන එක නවත්තන්න පුළුවන්. ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඖෂධ මගින්, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පේන් කිලර් කියලා කියන්නේ, ඒ වලින් පුළුවන් වේදනාව අඩු කරන්න. ඒ වගේම අයිස් තියන්න පුළුවන්, මසාජ් කරන්න පුළුවන්. ඒ වගේම අපේ මානසික පීඩනය පොඩ්ඩක් සමනය කරලා වේදනාව ටිකක් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වේදනාව වැදගත්ද? ඔව්, ඇත්තටම වේදනාව වැදගත්. ඇයි වේදනාව වැදගත් වෙන්නේ? වේදනාව නිසා තමයි අපිට දෙයක් වුණාම අපි ඒකට ප්‍රතිකාර ගන්න යොමු වෙන්නේ. ඒ වේදනාව අපේම ආරක්ෂාවට අපේ ශරීරය ඇති කරන දෙයක්. ඉතින් ඒකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඉතින් වේදනාවක් ආවම අපි ඉක්මනට ප්‍රතිකාර ගන්නවා. අපි ඒක ඉක්මනට හොඳ කරගන්නවා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment එකක් දාන්න.